So what? අද අපි එක්ස්ප්ලේන් කරන්න යන්නේ Memories of the Alhambra කොරියන් ඩ්‍රාමා එකේ 14 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. එමා ඉස්සරහා මාකෝ ජන්සේජුට ඇත්තටම පීයකින් නැනපු වෙලාවෙ ඉඳන් තමයි ගේම් එකේ දෝෂේ පටන් අරන් තියෙන්නේ. මිස්ටර් චා මතුවෙලා ප්‍රොෆෙසර් චාට පහර දෙන්න යද්දි ප්‍රොෆෙසර් චා යූජින්නු කියපු විදියටම එයාගේ ගමේ ගෙදරට පැනලා යනවා. යූජින්නු දැනගන්නවා එයා හොයාගත්තේ අතර එමාට දුන්නම ගවේෂණ ඉවර වෙනවා කියලා. අවසානයේදී ගොයුර ඇති කරපු ප්‍රශ්නයක් ඉඳ යූජින්නුව පොලිසියෙන් හොයනවා. යතුරු එමා අතට දුන්නම මොනවා වෙයිද? ගොයුර දාපු ප්‍රශ්නේ මොකක්ද? ජන්සේජු ආයේ එයිද? මේ හැමදේම දැනගන්න නම් ඩ්‍රාමා එකත් එක්ක අවසන් වෙනකල් එකතු වෙලා ඉන්න වෙනවා. එහෙනම් අපි ඩ්‍රාමා එකට යමු. ෆොටෝෂූට් එකක් අතරේදී ගොයුරා දැනගන්නවා යුජින්ව ප්‍රශ්න කිරීම වලට සහභාගී වෙලා නැහැ කියලා. ටිකකින් ගොයුරාගේ මැනේජර් කියනවා යුජින් උදේ ප්‍රොෆෙසර් චාව හම්බෙලා කියලා. එයාට දැනගන්න හම්බුණාලු. මොකක් හරි වැරද්දක් වෙලා වගේ කියලා ගොයුරා කලබල වෙනවා. එයා වාහනේ යන ගමන් ප්‍රොෆෙසර් චාට කෝල් ගත්තත් ආන්සර් කරන්නේ නැහැ. ගොයුරා අපාර්ට්මන්ට් එකට ගිහිලා ප්‍රොෆෙසර් චාට කෝල් ගත්තත් ආන්සර් කරන්නේ නැහැ. ගොයුරා වෙරි වෙලා එළියට එනකොට මැනේජර් කියනවා ලෝය දැනුම් දුන්නලු ගොයුරාට ප්‍රශ්න කිරීමට යන්න එපා කියලා ප්‍රොෆෙසර් චා කියන්නේ කිව්වා කියලා. ගොයුරා මැනේජර්ට කෑ ගහද්දි වෙන තොරතුරක් හොයාගත්තේ නැද්ද කියලා. මැනේජරුත් කෑ ගහනවා. එයා කලින්ම අනතුරු ඇඟෙව්වා කියලා. ගොයුරාට ප්‍රොෆෙසර් චා එක ඩීල් දාන්න යන්න එපා කියලා. එයා කියනවා ප්‍රොෆෙසර් චා යුජින්ව එක ඩීල් එකක් දාලා එයාලව අයින් කරන්න නැති කියලා. මැනේජර් කෑ ගහද්දි වැරද්ද එයා පිටින් දාන්න එපා කියලා. ගොයුරා තරහෙන් කියනවා මම උන්ව මරනවා කියලා. ගොයුරාට ඕන එකක් කරගන්න කියලා මැනේජර් පිට වෙදි ගොයුරා පිස්සු වෙනවා වගේ කෑ ගහනවා. ටිකකින් වැනි ටැක්සියකට නගින ගොයුරා පොලිසියට යනවා. එතන ඉන්න මීඩියාවේ වට වෙලා ගොයුරාගෙන් ප්‍රශ්න අහද්දි ගොයුරා උත්තර නොදීව පොලිසිය ඇතුළට යනවා. පරීක්ෂකවරයා කාමරයට ආවම ගොයුරා කියනවා එයාට එදාම කට උත්තර දෙන්න ඕනේ. ලෝය කෙනෙක් ඕනෙත් නෑ. එයා බීලා හිටියට එයා කියන දේ පැහැදිලිව කියන්න පුළුවන් කියලා. එයා බිවියාට එතෙන්ට එන ධෛර්යය උණුන් හින්දාලු. එයා කියනවා එයා කියන දේ අහගන්න. ඒ වගේම රෙකෝඩ් කරගන්න කියලා. ඒ අතරේ ප්‍රොෆෙසර් චාට දැනගන්න ලැබෙනවා ගොයුරා පොලිසියට ගිහින් කියලා. ඒ අතරේ ගොයුරා කියනවා යුජින්ව කිව්වලු එයා මිස්ටර් චාව මැරුවා කියලා. එයාගේ අත් දෙකෙන්ම බෙල්ල මිරුකෝ කිව්වලු. එයාගේ අත් දෙකේදීමයි මිස්ටර් චා මැරුණේ කිව්වලු. ග්‍රැනඩාවල හොස්පිටල් එකේදී එහෙම කිව්වා කියලා එයා කියන්නේ. එයා කියනවා එයා ඒක කලින් නොකිව්ව එයා බැඳලා හිටියේ හින්දාලු. යුජින්ව බිල්ඩින් එකෙන් පැනලා තියෙන සුයිසයිඩ් කරගන්නලු. යුජින්ව එක කියපු තැන සෙක්‍රටරි ජනුත් හිටියා කියනවා. ඒත් දැන් එයාත් මැරිලානේ කියනවා. එයා කියනවා සෙක්‍රටරි ජන් මැරුණෙත් යුජින්ව එක ඉද්දිනේ. හරියට මිස්ටර් චා වගේම කියලා. ගොයුරාට ප්‍රොෆෙසර් චා කෝල් ගාද්දි ගොයුරා රෙස්ට් එකක් ගන්න ඕනි කියලා වොෂ්රූම් එකට ඇවිල්ලා ප්‍රොෆෙසර් චාට කියනවා. ප්‍රොෆෙසර් චා කිව්වා වගේ මෙයා කට උත්තර දුන්නා. ටිකක් ලොකු කරලත් සිද්ධිය කිව්වා. එයා එදාම ආවේ එයාට ඒකට මූඩ් එකක් තිබුණේ හින්දා කියනවා. ප්‍රොෆෙසර් චා කියද්දි එයා කට උත්තර දෙන්න එපා කිව්වනේ කියලා ගොයුරා කෑ ගහනවා. මම තමුන්ගේ බල්ලද තමුන් කියන විදියට කරන්න. තමුන් යුජින්ව එක ඩීල් එකක් ගහන්න නැති. මාව තවත් තරහ ගැසුවොත් යුජින්වයි ප්‍රොෆෙසර් චාවයි දෙන්නවම හිරේ යවනවා කියලා කෑ ගහනවා. ප්‍රොෆෙසර් චා බොරු සාක්ෂි දෙන්න බල කළා කියලාත් කියනවලු. ඒ වගේම ලේලිගේ දේපල හොරකම් කරන්නත් මොනවද කළේ කියලා කියනවලු. ගොයුරා කෑ ගහනවා මම පහලින් දැන් ආව කෙනෙක්. තමුන් වගේ ගොඩක් දේවල් නැති වෙන තියෙන කෙනෙක්ට වඩා මම වෙනස් කියලා. ඉතින් ප්‍රොෆෙසර් චා ලෝයගෙන් දැනගන්නවා ගොයුරා පැය දෙකක් කට උත්තර දුන්නා. එයාගේ මැනේජර්වත් ඒ ගැන දන්නේ නැහැ කියලා. රිපෝටර්ස්ලා කීප දෙනෙක් එක්කත් ඉන්ටර්විව් දෙන්න කැමති වෙලාලු. ගොයුරා පොලිසියෙන් එනකොට මීඩියා වලින් ප්‍රශ්න අහනවා. ගොයුරා කියනවා මම පොලිසියට කිව්ව සේරම ඇත්ත. එයාට පියවරක් ගන්න ධෛර්යයක් ඕන උනාලු. ඒ හින්දා එහෙට ආවලු. මිස්ටර් චා ගැන එයාට දුක හිතුණලු. එයා ද්‍රෝහී වුණ හින්දා එයාට මැරෙන්න උනාලු. දැන් අපිට පෙන්වන්නේ චාමන් පාක් ප්‍රොෆෙසර් චාගේ ගෙදර ආව වෙලාව. චාමන් පාක් කලබල වෙලා ඉන්නේ සර්වර් එක ඕෆ් කරන්න ඕනේ කියලා. ඒත් ප්‍රොෆෙසර් චා කියනවා යූජින්ව තීරණයක් ගත්තා. එයාට කැමති දෙයක් කරන්න දෙන්න කියලා. චාමන් පාක් කියද්දි ප්‍රශ්න කිරීම නවත්තන්න ඕනේ. යූජින්ව වැරදි නෑනේ කියලා. ප්‍රොෆෙසර් චා කියනවා ඒක නවත්තන්න පරක්කු වැඩි. මම මගේම මිනිවල කපාගත්තා කියලා. ඒ වෙලාවේ තමයි ගෙදරින් එළියට ආව චාමන් පාක් යූජින්වට කෝල් කරලා තියෙන්නේ. ගොයුරා ප්‍රශ්නයක් ඇති කළා වගේ. ගොයුරා පොලිසියට ගිහිල්ලා යූජින්ව මිස්ටර් චාව මැරුවා කියලාලු. චාමන් පාක් කියන විස්තරයට අනුව ගොයුරාගේ විස්තරය ඇතුළු යූජින්ව ඇරෙස්ට් කරන්න වොරන්ට් එකක් ගන්න. ඉතින් පොලිසියෙන් ඇවිල්ලා ඉන්නවා යූජින්ව දැකලා. රෙස්ටුරන්ට් එකට යද්දි පොලිසිය අය හීජුගෙන් යූජින්ව ගැන ප්‍රශ්න කරනවා. ඒකම යූජින්ව දොරට ගහලා පැනලා දුවනවා. පොලිසිය එයා පස්සෙන් පන්නද්දි හීජුත් එළියට එනවා. යූජින්ව පාර දිගේ දුවනකොට පොලිසියත් එයාගේ පස්සෙන් දුවනවා. කොහොමාරි පොලිසියෙන් පැනගත්ත යූජින්ව සෙබළුටත් වෙඩි තියාගෙනම ඉස්සරහට යනවා. ඒකම හීජු කෝල් කරද්දි යූජින්ව කියනවා හීජුට ගෙදර යන්න නැත්නම් මෙයාටත් පොලිසිය යන්න වෙයි කියලා. ඒකම යූජින්වගේ අතට ස්නයිපර් ෂොට් එකක් වදිද්දි ෆෝන් එක වැටෙන හින්දා හීජුට කතා කරන්න බැරි වෙනවා. හීජු යන්න යද්දි යාට රෙස්ටුරන්ට් එකේ බිල ගෙවන්න කතා කරනවා. ඒ අතර යූජින්ව වෙඩි තියාගෙන රෙස්ටුරන්ට් එකක් ඇතුළට එනවා. යූජින්වගේ තුවක්කුව වල බුලට් ඉවර වෙලා ඒවා පිරෙන්න පැය භාගයක් ඉන්න ඕනෙලු. රෙස්ටුරන්ට් එක ඇතුළෙන් සෙබළු මතුවෙනකොට යූජින්ව ප්‍රෝග්‍රෑමර් යන්ජු දීපු කැන්ඩල් එකෙන් ගින්දර විදිනවා. මේක රෙස්ටුරන්ට් එකේ ආයේ ෆොටෝ ගහනවා. කැන්ඩල් එකේ
ඉන්ධන ඉවර වුණාම ඒක නවතිනවා. මිනිස්සුන්ට පුදුමයි යූජින්ව මොකද කරන්න කියලා. කොහොම වුණත් යූජින්ව ලෙවල් 96ට යනවා. යූජින්ව පිට වෙන්න ඇති පොලිසියෙන් පන්නන නිසා එයා රෙස්ටුරන්ට් එකේ කිචන් එක හරහා දුවගෙන ගිහින් එළියට පැන ගන්නවා. පොලිසියට එයාව මග ඇරෙනවා. යූජින්ව කකුලේ කොරේ නැතුව එයා වේගෙන් දුවනවා. ඒ අතර ගේම් එකේ සෙබළුන්ගේ වෙඩිපාරිනුත් බේරිලා යූජින්ව දුවනවා. ඒ අතර චාමන් පාක් යූජින්වට කෝල් ගත්තත් යූජින්වගේ ෆෝන් එක වැටුණ තැනම හින්දා රින් වෙනවා විතරයි. ඉතින් චාමන් පාක් ප්‍රෝග්‍රෑමර් යන්ජුට කෝල් කරලා යූජින්වගේ ලොකේෂන් අහද්දි ප්‍රෝග්‍රෑමර් යන්ජු ලොකේෂන් එක කියලා යූජින්ව හීජුවෙක් ඉන්නවා කියනවා. චාමන් පාක් කෝල් කරාම දැනගන්නවා යූජින්ව පොලිසියට අහු නොවි පැනගත්තා කියලා. හීජු දැනගන්නවා ගොවිර ප්‍රශ්නයක් ඇති කරලා කියලා. ඉතින් හීජු ආයෙත් ගේම් එකට ලොග් වෙලා කාර් එකේ යන ගමන් යූජින්ව ඉන්න තැන හොයනවා. සෙබළු එක්ක වෙඩි තියා ගන්න ගමන් දුවන යූජින්ව එයා දකිනවා. යූජින්වට ස්නයිපර් ෂොට් එකක් එනකොට එයා ක්ලෝදින් ෂොප් එකකට යනවා. ඒක ඇතුළෙත් හැමතැනම සෙබළු ඉන්නේ ඉඳ ෆිටෝන් රූම් එකට යන යූජින්ව ඒක ලොක් කරගන්නවා. සෙබලෙක් දොර ඉස්සරහම ගන් එකක් තියන් බලන් ඉන්නවා. එයාගේ ගන් වලට බුලට් පිරෙන්න නම් තව විනාඩි 20ක් ඉන්න ඕනෙලු. ඒකම යූජින්වට ප්‍රෝග්‍රෑමර් යන්ජු හැදුවා කියපු අලුත් අයිටම් ටික ලැබෙනවා. ඒ වගේම එකක් වොච් එකක්. ඒ අතර හීජුත් ක්ලෝදින් ෂොප් එකට ඇවිත් ෆිටෝන් රූම් එක ළඟට එද්දි යූජින්ව දැනගෙන හීජු ඒක ඇතුළට ගන්නවා. එයා බනිද්දි හීජුට ආයේ ගේම් එකට ලොග් වුණා කියලා. හීජු එයාව බදා ගන්නවා. යූජින්ව කියනවා හීජුට ලෙන්ස් ගලවලා එයාට දෙන්න කියලා. එයා දැනගන්නවා යූජින්වගේ ෆෝන් එක නැති වෙලා කියලා. හීජු එයාගේ ෆෝන් එක දීලා කියනවා චාමන් පාක් කතා කළා කියලා. යූජින්ව චාමන් පාක්ට කෝල් කරලා කියනවා එයා පොලිසිය අයගෙන් බේරිලා පැනගත්ත නැත්නම් එයා මැරෙනවා කියලා. මොකද එයාට මාංචු දැම්මොත් මිස්ටර් චා එයාව නිකම්ම මරලා දාවිලු. එයා කියනවා එයාට අමාරුම වුණොත් බේරෙන්න කම්පැනි බිල්ලට තියලා ඇත්ත පෙන්වන්න වෙනවා. ඒ හින්දා එයාව පොලිසියට අහු නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් සර්වර් එක කොහොමවත් ඕෆ් කරන්න එපා කියනවා. එයා අහිංසකයි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් හොයාගන්නම් කියලා. ඊට පස්සේ යූජින්ව හීජු එක්ක එළියට යන්න වොච් එකේ කටු කරකවනවා. වොච් එකෙන් විනාඩි 5ක් ගේම් එක ඩිලේ කරන්න පුළුවන්ලු. ඉතින් සෙබළු ස්ටක් වෙලා ඉද්දි යූජින්ව හීජු එක්ක ෂොප් එකෙන් එළියට එන ගමන් හීජුගේ කාර් එකේ යතුරු ඉල්ලගෙන හීජුට කැබ් එකක යන්න කියනවා පොලිසියට හීජුව අහුවෙන්න පුළුවන් කියලා. යූජින්ව හීජුව බලෙන්ම ටැක්සි එක යවන්න හදනවා. ගෙදර ගිහින් යූජින්ව වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා. යූජින්ව hina වෙලා කියනවා ඒක ඉවර වෙයි. හෙට උදේම මම එන්නම් කියලා. හීජු යන ගමන් හොඳටම අඬනවා. මේ අතරේ වොච් එකේ විනාඩි 5 ඉවර වුණාම සෙබළු ආයේ යූජින්ව පැත්තට එනවා. යූජින්ව අලුත් අයිටම් එකක් වුණ ලයිට් එකක් අරන් ෂොප් එකට විසිකලාම ඒක බෝම්බයක් වගේ පුපුරලා සෙබළු විනාශ වෙනවා. ඊට පස්සේ යූජින්ව යාගේ ෆෝන් එක වැටෙන තැනට ඇවිත් ෆෝන් එක ගන්නවා. තුවක්කු වල බුලට් පිරিলা ඉවර හින්දා ආයෙ යා ගේම් එක ප්ලේ කරන්න පිට වෙනවා. ඒ අතර හීජු කලබලෙන් ගෙදර ඇවිල්ලා යාගේ පොත් ගොඩේ මොනවා හරි හොයද්දි මින්ජු ඇවිත් කියනවා යූජින්ව ටිකකට කලින් එයාට කෝල් කරලා කිව්වලු හීජුට කියන්න කියලා. යූජින්ව හොයන්න කියපු දේ හොයන්න ඕනේ නෑ. යූජින්ව එහෙම කිව්වේ හීජුව ගෙදර එවන්න ඕනේ හින්දා කියලා. හීජු මුළු රෑම ඇහැරන් ඉන්නවා. යූජින්ව උදේම එන්නම් කිව්වත් ඒ වෙදි 6ත් වෙලා. ඒකම දොරේ බෙල් එක වදිනකොට හීජු එළියට එනවා. ඇවිල්ලා ඉන්නේ චයාමන් පාක්. එයා ප්‍රොෆෙසර් චාගේ ගෙදර ඉඳන් කෙලින් මෙහෙ ඇවිල්ලා. යූජින්වගෙන් තොරතුරක් නෑ කියලා හීජුගෙන් දැනගෙන කියනවා. ප්‍රෝග්‍රෑමර් යන්ජු කිව්වලු යූජින්ව එක්ක හීජුට තියෙන සම්බන්ධ ගැන. ඉතින් එයාට ඒකට විශ් කරන්න ඕනේ වුණත් ඒක කරන්න බෑලු. එයා අහනවා යූජින්ව හොඳයි කියලා හිතන්නේ ඇයි? එයා හීජුගේ අයියා වුණා නම් කොහොමත් ඒක අනුමත කරන්නේ නෑ කියලා. හීජු කියනවා එයාව කලින් දාරයා යූජින්ව ගෙදර එව්වේ එයා වෙනුවෙන් උදව්වක් කරන්න කියලා වුණත් ඒක හීජුව ගෙදර එවන්න කරපු බොරුවක් කියලා. ඒ වෙලාවෙ ඉඳන් යූජින්වගෙන් ආරංචියක් නෑ කියනවා. ඒකම ප්‍රෝග්‍රෑමර් යන්ජු චයාමන් පාක්ට කෝල් කරලා දැනුම් දෙනවා. යූජින්ව ලෙවල් 100ට ඇවිල්ලා කියලා. දැන් අපිට පෙන්වන්නේ ලෙවල් 100ට ගිය යූජින්ව. ඉන්ස්ට්‍රක්ෂන් වල වැටෙනවා. දැන් ඔබට ස්වර්ගයේ යතුරු භාවිතා කළ හැකියි කියලා. යූජින්ව ප්‍රෝග්‍රෑමර් යන්ජුට කෝල් කරලා කියනවා. යූජින්ව ඉන්න තැනට ළඟින් එමාව ගේම් එකට ඇතුල් කරලා දෙන්න කියලා. එමාව ලොක් කරන්න නම් බිල්ඩින් එක ලොකු වෙන තරමට හොඳයි කියලා ප්‍රෝග්‍රෑමර් යන්ජු කියද්දි යූජින්ව කියනවා එතන ළඟ පල්ලියක් තියෙනවා කියලා. ඒක මෙයාට වෙඩි වදිනකොට ෆෝන් එක වැටෙනවා. සෙබලෙක් දිගට මෙයාට වෙඩි තියනවා. යූජින්ව අමාරුවෙන් ඉදි සෙක්‍රටරි ජාන් මතුවෙලා සෙබලට වෙඩි තියනවා. ඔබගේ සගයා මතු ඇත කියලා ඉන්ස්ට්‍රක්ෂන් වල වැටෙනවා. සෙබලව මරලා සෙක්‍රටරි ජාන් අතුරුදහන් වෙනවා. යූජින්වට ඒක දරා ගන්න අමාරුයි. කොහොමරියා ප්‍රෝග්‍රෑමර් යන්ජුට කියනවා එමාව පල්ලියට ලොක් කරන්න කියලා. ඒ අතර චයාමන් පාක් ඔෆිස් එකට යන්න පිටත් වෙන ගමන් කියනවා එයා මේ පාර යූජින්ව විශ්වාස කරන්න තෝරගන්නවා කියලා. හීජුත් එකපාරම ලෑස්තිලා ගෙදරින් එනකොට යාළුවව හම්බෙලා යාළුවගේ කාර් එක ඉල්ලගෙන කොහේ හරි පිටත් වෙනවා. ඒ අතර යූජින්ව පල්ලිය පැත්තට යන්න පිටත් වෙනවා. එයා ළඟින් යන කෙනෙක් යූජින්ව අඳුර ගන්නවා. අන්තිමේදී යූජින්ව මූණ හංගගෙන වගේ පල්ලියට ඇතුල් වෙනවා. යූජින්වගේ හඬින් ඇහෙනවා මම කවදාවත් දෙවියන්ව විශ්වාස කරලා නැහැ. ඒත් මම දැන් කැමතියි එයාව මත රඳා පවතින්න. යූජින්ව කියනවා මම හිතනවා මේක තමයි අවසානය කියලා. ටිකකින් යූජින්වට එක්ස්-වයිෆ් සූජින්ගෙන් මැසේජ් එකක් එනවා සමා වෙන්න කියලා. ඒකම මෙමරිස් ඔෆ් ද අල්හම්බ්‍රා මියුසික් එක ඇහෙද්දි එමා මතු වෙනවා. යූජින්ව එමා පැත්තට යනවා. ඒ අතර යූජින්ව දැකපු කෙනා පොලිසියට දැනුම් දෙනවා යූජින්ව පල්ලිය පැත්තට ගියා කියලා. එමා ළඟට ගිය යූජින්වට මතක් වෙනවා. ස්වර්ගයේ යතුරු ෆාතිමාගේ අතට දුන්නම දොරටු ඇරිලා මාලිගාව කැඩිලා යනවා කිව්වා කියලා. යූජින්ව අන්‍යෝන් එමා කියලා කතා කළාම එමා උත්තර දෙනවා. ඒ අතරේ පොලිස් කාර් පල්ලියට ඇවිත් ඔෆිසර්ස්ලා පල්ලිය දිහාට දුවනවා. එමා යූජින්වට කියනවා ස්වර්ගයේ යතුරු එයාට පෙන්වන්න කියලා. යූජින්ව යතුරු පෙන්නුවම එමා කියනවා මම මේක තමා හොයන ගමන් හිටියේ. යතුරු මට දෙන්න පුළුවන් දහනවා.
යූජින් හීජු අතට යතුරු දුන්නම ඉන්ස්ට්‍රක්ෂන් වල වැටෙනවා. ස්වර්ගයේ යතුරු ෆාතිමා අතට ලබා දුන්නා කියලා. ඔබ මාස්ටර්ගේ රහස් ගවේෂණය අවසන් කළා කියලා. ඒක මෙමාගේ ගිටාර එක නැති වෙනවා. ඒ අතර ඔෆිසර්ස්ලා පල්ලියට ඇතුල් වෙනවා. හීජුත් යූජින් හොයාගෙන එනවා. පොලිස් කාර් යනවා දැකලා හීජුත් ඒ පස්සෙන්ම ඇවිත් පල්ලියට එනවා. ඒත් යූජින් පල්ලියේ නැහැ. හීජු යූජින්ට කෝල් කළත් එයා ෆෝන් එක ගන්නෙ නැහැ. ඉතින් හීජු ආයෙත් ගේම් එකට ලොග් වෙනවා. එයා වටේ බලලා යන්නේ යද්දිම අල්හම්රා මියුසික් එක ඇහෙනවා. හීජු එමාව දකිනවා. ඒ අතරේ චාමන් පාක් ඔෆිස් එකට ඇවිල්ලා ප්‍රෝග්‍රෑමර් යන්ජුගෙන් දැනගන්නවා. එමාව පල්ලියට ලොග් කරන්න කියපු වෙලාවෙ ඉඳන් යූජින්ගෙන් තොරතුරක් නැහැ කියලා. ඒ වගේම හීජු කෝල් කරලා කියලා තියෙනවා යූජින් පල්ලියේ නැහැ කියලා. චාමන් පාක් කෑ ගහද්දි යූජින් හොයාගන්න කියලා. ප්‍රෝග්‍රෑමර් යන්ජු කියනවා යූජින් ලොග් අවුට් වෙලා කියලා. එයාව පොලිසියට අවු වෙලත් නෑලු. මොකද පොලිසිය තාම එයාව හොයනවලු. ඒ අතරේ ගොයුරාගේ මැනේජර් ඇවිත් ගොයුරාව නැගිට්ටවලා බනිනවා. මොනවද ගොයුරා කළේ කියලා. ගොයුරා කියනවා එයාට හැමෝම මරන්න ඕනේ කිව්වනේ. එයාගේ ජීවිතේ විනාශ කරපු ඔක්කොම මැරෙන්න ඕනේ කියලා නිදාගන්න යද්දි මැනේජර් කියනවා. සූජින් නම් ඉක්මනට මැරෙයි වගේ තමා කියලා. ගොයුරා මීඩියා වලට දීපු ඉන්ටර්විව් එක බලපු සූජින් සමා වෙන්න කියලා යූජින්ට මැසේජ් එකක් දාලා බෙහෙත් කාමරෙන් බෙහෙත් බෝතල් ගොඩක් ගන්නවා. උදේ වැඩට ආව නර්ස් බෙහෙත් බීලා සිහිය නැති වෙලා ඉන්න සූජින්ව හොයාගෙන තියෙනවා. ප්‍රොෆෙසර් චාටත් ආරංචි වෙනවා සූජින් ඉන්න අවදානම් තත්වයක කියලා. මේ අතර නිවුස් වලට යනවා ගොයුරා සාක්ෂිකාරයෙක් විදියට කට උත්තර දුන්නට පස්සේ සූජින් සූසයිඩ් කරගන්න හදලා තියෙනවා කියලා. මීඩියා වලින් දිගටම පොලිසියෙන් ප්‍රශ්න කරනවා. මේ අතර හීජු යූජින් හොයාගෙන යද්දි සෙබලෙක් මතුවෙලා හින්දා එයා ලොග් අවුට් වෙනවා. ආයෙ ලොග් වෙලා ඉස්සරහට යනවා. ඉන්ස්ට්‍රක්ෂන් වල වැටෙන්නේ මේ පැත්ත හයි ලෙවල් ප්‍රදේශයක් ඉඳ අනුතුරුදායකයි කියලා. ඒත් හීජු දිගටම යූජින්ව හොයනවා. එයාට දිගටම වෙඩි වදිනකොට ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙවි යූජින්ව හොයනවා. කලින් ආව ක්ලෝදින් ෂොප් එකටම එන හීජු ෆිටෝන් රූම් එක ළඟටත් යනවා. එයාට මතක් වෙනවා. කලින් දා යූජින් වොච් එකේ ටයිම් එක තියලා පිට වෙන දොර ඇරලා ආයෙමත් නැවතිලා හීජුව සිපගෙන තියෙනවා. ඊට පස්සේ තමයි යා පිට වෙලා ඇවිල්ලා තියෙන්නේ. ෂොප් එකෙන් එළියට ආවත් හීජුට යූජින් ගිය තැනක් හොයාගන්න බෑ. දවසක්ම ගෙවෙන ලං වෙලත් යූජින් ගෙන් තොරතුරක් ලැබෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑමර් යන්ජු කියනවා. යූජින් ආයෙත් ගේම් එකට ලොග් වෙලත් නෑලු. චාමන් පාක් කියනවා සර්වර් එක ඕෆ් කරමු කියලා. මොකද ඒක ඔන් කරලා තියාගන්න එකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා. ඉතින් සර්වර් එක ඕෆ් කරනවා. පහුවදා රෑ වෙනකොටත් යූජින් නෑ. හීජු ගෙදර ඇවිල්ලා නිදි වගේ ඉඳන් හොඳටම අඬනවා. ඒ අතරේ පන්ති යන ගෙදරින් පිට වෙන මින්ජු ඈත කවුරු හරි ඉන්නවා දැකලා හීජුට කෑ ගහනවා. හීජු කලබලෙන් එළියට ආවහම මින්ජු ඈතට අත දික් කරනවා. හීජු ඈත ඉන්න කෙනා ළඟට ගිහින් ජන්සේජු කියලා කතා කරද්දි ජන්සේජු හීජු දිහා බලනවා. ඒ විදියට මෙමරිස් ඔෆ් ද අල්හම්රා ඩ්‍රාමා එකේ 14 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ජන්සේජු ඇත්තටම ඇවිල්ලාද? යුජින්නු මැරිලාද? එමා යතුරට මොකද කළේ? එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.